හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ ඩයට් කරන ගමන් රසට කන්න පුළුවන් ලේසි කෑමක්. ඒ තමයි රොලන් රෝල්ස්. මම මේකට වතුර කෝප් එකමාරක් ගන්නවා. තව ලුණු තේ හැඳි එකයි තෙල් තේ හැඳි එකක් දා ගන්නවා. ඊට පස්සේ මේ වතුර එක හොඳට උතුරගෙන එද්දී අපි ගත්ත රුලන් කෝප්පේ මේකට දාලා හොඳට මේ රුලන් ටික උයා ගන්න ඕන. මේ රුලන් ටික දාගත්ති එකම තැනකට දාන්න එපා. හොඳට විසිරලා යන විදිහට මේ ටික දාගන්න. ඊට පස්සේ මේ පේන විදිහට මේක හොඳට කලවම් කරන ගමන් බෝලයක් වෙන පදමට මේක හදාගන්න. මේ අපි හදාගත්ත රුලන් මිශ්‍රණය හොඳට නිවෙන්න තියන්න. හොඳින් නිමුණට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණය බෝල කඩාගෙන මේ විදිහට හොඳට මේක තුනී කරගන්න. ඊට පස්සේ කොන් 4 කපලා මේ විදිහට ලස්සනට කොටුවක් වගේ හැඩයක් එන විදිහට මේක කපා ගන්න. මේ පේන විදිහට මේක ලස්සනට කොටුවක් කපා ගන්න. ඊට පස්සේ මේ අපි හදාගත්ත රුලන් රොටි එක දෙපැත්ත දාලා මේක හොඳට පුච්ච ගන්න. මේක මේ කිසිම අමාරුවක් නැහැ. හොඳට නමන්න කරන්න මේක පුළුවන්. ඊට පස්සේ මේක අපි රෝල් එකක් හදනවා වගේ තමයි හදාගන්නේ. මම මේකට හදාගෙන තියෙන ෆිලිං එක සැමන් දාලා හදලා තියෙන්නේ. ඕගොල්ලන්ට කැමති ෆිලිං එකක් මේකට හදාගන්න පුළුවන්. මම මේ රෝල් එක එකට ඇලිලා තියෙන්න ආට පිටි ටිකක් වතුර දාලා දිය කරලා පොඩි පේස්ට් එකක් හදාගෙන තමයි මේ අලව ගත්තේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඉතුරු රෝල් ඔක්කොම මේ විදිහට හදාගන්න. ඉතින් මේ රෝල් එක ඔයාලත් හදලා බලන්න හරිම රසයි. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව බලන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.